ඔයාට මල්සර හම්බෙලා තියෙනවද? හම්බෙලා ඇති සමහර විට. එහෙම නැත්නම් ඔයා මල්සර දන්නවද? දන්නේ නැහැ දැනිලා තියෙනවා. කවුද මේ මල්සර? මල්සරා කියන්නේ අපේ ඇතුළෙම ඉන්න කෙනෙක් කියලායි මම හිතන්නේ. මනකල්පිත චරිතයක්. හැමෝම කියන්නේ එහෙම. එහෙනම් මම මෙහෙම කියන්නම්. හැබැයි මේ මල්සරා මනකල්පිත වුණත් මම හිතනවා එයා එයාගේ වැඩේ නම් හරියටම වෙලාවට වරද්දන්නේ නැතුව කරනවා කියලා. මොකද්ද මේ මල්සරාගේ වැඩේ? මල්සරාගේ වැඩේ තමයි එයා එයාගේ මල් දුන්නෙන් අපේ හිතවලට ආදරය කියන මල් දී විදින එක. ඉතින් ඒ කොහොම වුණත් මේ වැඩසටහන අහගෙන ඉන්න ඔයාට මල්සරා හීයක් විද්දද? එහෙමත් නැත්නම් මල්සරා මල් හීයෙන් විදිනකන් ඔයා බලාගෙන ඉන්නවද? කලබල වෙන්න ඕනේ නැහැ. මල්සරා හරිම වෙලාවට මල් දුන්නෙන් විදි. එතකන් ඉවසලා ඉන්න. මල්සරා මල් දුන්නෙන් විදින හීයේ අමුණන මලද The Light Purple Baby Rose කියලා කියන්නේ රජීන්ද ඊෂාදර අර්නස්ට්. මල්සරා විදින ආදරේ නැමැති මල්හියේ විවිධ මල් තියෙන්න පුළුවන්. ඒ මල් වලින් මම තෝරගත්ත මලක් තමයි Light Purple Baby Roses කියන්නේ. රජීන්ද ඊෂාදර අර්නස්ට්ගේ පළවෙනි කෘතිය. මගේ කුළුඳුල් නවකතාව. ඔබේ කුළුඳුල් නවකතාව කුළුඳුල් ප්‍රේමයක් කරබයාද? කුළුඳුල් ප්‍රේමයක් අරඹයාද ප්‍රේම කතා ගොඩක් එක්ක ගත්ත අත්දැකීමකින් ලියපු එකක්. ප්‍රේමය කුළුඳුල්ද නැද්ද කියලා හරියටම තීරණය කරන්න පුළුවන්. ප්‍රථම ප්‍රේමයෙන්ද ජීවිතයට දැනුණු ප්‍රේමයෙන්ද? මං හිතනවා ජීවිතයට දැනුණු ප්‍රේමයෙන්. මේ තියෙන ජීවිතයට දැනුණු ප්‍රේමයක් ගැන කතාවක්ද? ජීවිතයට දැනුණු ප්‍රේම කතා ගොඩක එකතුවක්. සමහර වෙලාවට ජීවිතේ එපා වෙනවා. ඔයාට එහෙම හිතිලා තියනවාද? අපිට එහෙම හිතෙන්නේ, අපිට එහෙම දැනෙන්නේ අපි බලාපොරොත්තු වෙන දේවල් අපි ඔරොත්තු වෙන විදිහටම නොලැබුණාම කියලා ඔයාට දැනෙලා තියනවාද? අන්න ඒ වෙලාවට හිතට ලොකු වේදනාවක් දැනෙනවා. හැම දෙයක්ම කඩලා විසි කරලා පොඩි කරන්න හිතෙනවා. ඔයාටත් එහෙම එකපාරක් හරි හිතිලා තියනවද? ඔයාටත් එහෙම එකපාරක් හරි හිතිලා තියනවද? එහෙම හිතිච්ච වාර අනන්තයි. ඉතින් එහෙම හිතුණයි කියලා අපිට එහෙම කරන්න බෑනේ. හැබැයි ප්‍රේමය ඇතුලේ අපිට එහෙම දැනෙනවා, අපිට එහෙම හිතෙනවා. ඒක තමයි ආදරේ. රේඩියෝව ප්‍රේමයට සමපාත වුණේ කොතනද? මම හිතනවා රේඩියෝ එක ගොඩක් ආදරෙත් එක්ක සමීපයි. ඒකට හේතුව අපිට ඇහෙන දේ අපි හැම වෙලේම මවා ගන්න ඕනේ. අපි ටීවී එකකින් හරි ෆොටෝ එකකින් එහෙම බැලුවොත් එහෙම එක රාමුවකට අපි කොටු වෙනවා. එතනින් එහාට අපිට ආයේ මවන්න දෙයක් නැහැ. මවල පෙන්නලා තියෙනවා. හැබැයි රේඩියෝ එකේ කතන්දරය අපිට ඇහෙනකොට අපි එක එක ආදර කතා ගොඩනගා ගන්නවා. ඉතින් මං හිතනවා ඒ නිසා වෙන්න ඇති මම රේඩියෝ එකට ආදරේ ගෙනාවේ. ප්‍රේමණීයම හැඟීමක් තමන්ගේ හදවතේ මනකල්පිත හැඟුම් ධාරාවේ තැම්පත් වුණාට පස්සේ ඒක කොහොමද ජීවිතය දිගේ ගලන්නේ කියන එක තමයි මේ ප්‍රේමණීය පරිච්ඡේදය නැමැති කෘතිය The Light Purple Baby Rose කියන කෘතිය ඇතුලේ තියෙන්නේ. මේ අපූර්වත්වය ප්‍රේම කතා කීපයක්ද නැත්නම් එක ප්‍රේමයක් පිළිබඳවද? ප්‍රේම කතා කීපයකුත් තියෙනවා. හැබැයි ඒක වටා ගෙතිච්ච ප්‍රබල ප්‍රේම කතාවකුත් තියෙනවා. දැන් ඔබට රේඩියෝව පිළිබඳව අත්දැකීම් කොහොමද කියලා හෙවත් මොකද ඔබ වෘත්තියෙන් සිංහල ගුරුවරයෙක්. රේඩියෝ පිළිබඳව අත්දැකීම් කිව්වොත් එහෙම මම ගොඩක් වෙලාවට රේඩියෝ එක අහනවා. හේතුව මම අර කලින් කිව්ව කතන්දරේ. සමහර වෙලාවට මං ආසා කරලා තියෙන දෙයක් තමයි රේඩියෝ එක ප්‍රසන්ට් කරන්න. මං ඒක විවිධ අවස්ථාවල විවිධ විදිහට try කරලා තියෙනවා. ඒ නිසා තමයි මට රේඩියෝ එක සමීපයි.
එතකොට ඒ උත්සාහයන් ඇතුලේ හරි ඔබට දැනුණු ප්‍රේමයක් ගැනද නැත්නම් ඔබේ කල්පිත ලෝකයේ ඇතුලේ තියෙන ප්‍රේමයක් ගැනද මෙහි ලියවෙන්නේ නැත්තේ? ඕක කල්පිත ප්‍රේමයක් කියන. මට ඔය රේඩියෝ එක සම්බන්ධව ඕකේ තියෙන කතාවේ තියෙන එක සම්බන්ධව අත්දැකීමක් නැහැ. නමුත් ඒක මම මවාගත් එකක්. ආදරය කියන්න භාෂාවක් ඕනෙම නැහැ. ඒක ඇත්තද? ඔබේ පසු කවරේ තියෙන්නේ රජීන්ද්‍ර ඊශාදුර අර්නස්ට්ගේ කුළුඳුල් නවකතාව The Light Bubble Baby Rose ගැනයි මේ කතා බහ. ආදරය දකින්න පාටක් ඕනෙම නැහැ. ඒකත් ඇත්තද? සාමාන්‍යයෙන් ආදරේ පැහැ රෝස පාට කියලයි ලෝක සාහිත්‍යය ඇතුලේ අපි දකින ප්‍රේමයේ සම්බන්ධ ටොෆි චොකලට් කොලයක පවා අපි හිතන්නේ අපි හිතන්නේ ප්‍රේමයේ පැහැ රෝස කියලා. ඔබ මේකට දම් පාට තෝරගෙන තියන්නේ නමත් එක්ක සසඳලාද? The Light Purple Baby Rose හින්දාද? ඕකේ දම් පාට නම් තෝරගෙන තියෙන්නේ පොතේ නමට ගලප ගන්න ඕන නිසා. අර කලින් අහපු ප්‍රශ්නෙට උත්තරේ ආදරය කියන්න භාෂාවක් ඕනේ නැහැ. භාෂාවක් කියන්නේ මොකක්ද කියලා මම සිංහල ගුරුවෙක් නිසා මම දන්නවා. භාෂාවක් කියන්නේ අපේ අදහස් වමාරු කරගන්න පාවිච්චි කරන මාධ්‍යයක්. ඉතින් අදහසක්නේ ආදරය කියන්නේ අදහසක්නේ. ඒක අපිට ඇහක් ගහලා කියන්නත් පුළුවන්. භාෂාවක් ඕනේ නැහැ. එතකොට අපේ මූණේ ඉරියව් වලින් කියන්නත් පුළුවන්. ඒ නිසා ආදරය කියන්නේ භාෂාවක් ඕනේ නැහැ. දෙවෙනි එක ආදරයට පාටක් තියෙනවාද? මං හිතනවා මේ අපි සංකේතවත් කරගන්න පාටවල් තියෙනවා. නමුත් පාට කියන එක සාපේක්ෂයි. කෙනෙක් දම් පාටින් ආදරය දකින්න පුළුවන්. තව කෙනෙක්ට රතු පාටින් ආදරය දකින්න පුළුවන්. තව කෙනෙක් සුදු පාටත් ආදරය කියන්න පුළුවන්. ඒ නිසා පාට කියන එක සාපේක්ෂයි. එක එක්කෙනාට දැනෙන විදිහ වෙනස්. එක පැත්තකින් ප්‍රේමයේ විරහාවක් වුණාම තව කෙනෙක් තද කළු පාටට ප්‍රේමය දකින්නත් පුළුවන්. ආදරය කරන්න මේ ලෝකෙ වෙන කිසි දෙයක් ඕනෙම නැහැ. ආදරය කරන්න ඕන වෙන්නේ හැඟීම් විතරමයි. හැඟීම් කියන්නේ පේන දෙයකට නම් නෙවෙයි. හැඟීම් කියන්නෙම දැනෙන දෙයකට. ඉතින් මේ දැනෙන ආදරේ හදවත ගැහෙන ආදරේ විතරක්ම තියෙන ප්‍රේමණීය පරිච්ඡේදයක හුස්ම ගන්න ආදර කතාව මෙලෙස ආදරයෙන් ලිව්වෙමි. ඔබේ පසු සටහනයි මේ තියෙන්නේ. ඇත්තටම The Light Purple Baby Rose කියන එක මම කිව්වට ඇත්තටම කෘතිය නම වෙන්නේ The Light Purple Baby Roses. මේ roses මේ කතාවේ තනින් තන රෝසමල් ඉහෙන හින්දාද ඔබ එහෙම කියන්නේ? රෝසස් කියන එක අරගෙන තියෙන්නේ ඇත්තටම කිව්වොත් ඔය පොතට නමක් හොයා හිටියා. පොත ලිව්වට පස්සේ නම් ලිස්ට් එකක් හදලා පොතට නමක් හෙව්වා. හැබැයි ඔය නම ඒ ලිස්ට් එකේ තිබ්බේ නැහැ. ඔය පොතට නම දැම්මේ මම හිතපු නමක් නෙමෙයි, පොත විසින් ඉල්ලපු නමක්. මම හොයලා දාපු නමක් නෙමෙයි. පොත විසින් ඉල්ලපු නම තමයි ඔය. පොත් කතා කරනවා. හිත එක්ක පොත් ගොඩක් කතා කරනවා. ඒ මාත් එක්ක කතා කරපු පොතක් තමයි The Light Purple Baby Roses කියන්නේ. ඔය පොතට නම දාගත්තේ පොත විසින් ඉල්ලපු නම. හේතුව ඔය පොතේ ඔය සම්පූර්ණ කතා වස්තුව ගෙතිලා තියෙනවා Light Purple Baby Roses පොකුරක් එක්ක. ඇත්තටම ප්‍රේමය සහ රේඩියෝ කියලා කියන එක ඇතුලේ මාත් හරි ආසාවෙන් ජීවත් වෙන හින්දා මේ පොත ගැන ඔබත් එක්ක තියෙන කතා බහ ටිකක් දිග්ගැස්සෙනවාද කියලාත් හිතෙනවා. මේ වචන හරි ලස්සනයි රජින්ද. සමහර දේවල් තියෙනවා ප්‍රමාද වීම නිසා අපිට මගහැරුණු. මම හිතනවා ඔයාටත් සමහර විට එහෙම මගහැරුණු දෙයක් ඇති කියලා. මගහැරුණු ආදරයක්, මගහැරුණු ජීවිතයක් ඇති නේද? ඒ විතරක් නෙවෙයි. ප්‍රමාද වීම නිසා මගහැරුණු දේවල් තියෙනවා වගේම ඉක්මන් වීම නිසාත් සමහර වෙලාවට අපිට සමහර දේවල් මගහැරෙනවා. ඒක ඇත්තද? දැන් අපි කතාවට කියනවානේ ප්‍රමාදයේ පසුතැවීමට හේතු වෙයි කියලා. මට ඒකෙම අනිත් පැත්තත් හිතෙනවා ඉක්මන් වීමත් පසුතැවීමට හේතු වෙනවා කියලා. මගේ අදහසක් විදිහට මම දරන දේ තමයි සමහර අවස්ථාවලදී අපිට ප්‍රමාද වෙන්න වෙනවා. සමහර අවස්ථාවලදී ඉක්මන් වෙන්න වෙනවා. ඒ දෙකම සාපේක්ෂයි ඒ අපිට මොහොන දෙන්න වෙන අවස්ථාවට. ලැබුණු දේ ගැන විතරක් හිතන්න. මගහැරුණු අතීතය හිතින් අමතක කරන්න. මොකද හරිම දේ හරිම වෙලාවට ප්‍රමාද වෙලා හරි අපිට හම්බෙන නිසා. මේ ගීතය පමාවේ මල් පිපුණ ඔයාටයි.
දැන් ඒක තමයි ඔබේ කෘතියේ තියෙන අපූර්වත්වය. මේ QR කෝඩ් එක එකේ මොකටද මේ පොතේ සටහන් වෙන්නේ? මේ පොත මම ලියන්නෙම පොඩි වෙනස් අත්දැකීමක් පාඨකයාට දෙන්න. ඒකට හේතුව තමයි දැන් අපි පොතක් කියවනකොට පොත කියවගෙන යනවා, ලේඛකයා ලියලා තියෙනවා, පොත කියවනවා, ඒකත් එක්ක අපේ හදාගන්න ලෝකයේ ඇතුළේ අපි ඉන්නවා. නමුත් මට ඕන වුණා ඊට එහා වෙනස් දෙයක් මේකට එකතු කරන්න සහ මේ පාඨකයාට ඇක්ටිවිටි එකක් දෙන්න පොත ඇතුලේ. ඒක තමයි ඔය QR කෝඩ් එක. ඒ කියන්නේ පොත කියවන ගමන් සින්දු අහන්නත් පුළුවන්. ගීතයයි ප්‍රේමයයි පොතකුයි කියලා කියන්නේ ඇත්තටම ප්‍රේමණීය මිනිස්සුන්ට නම් ජීවත් වෙන්න හොඳටම ප්‍රමාණවත් දේවල්. මම මේ පොත හරිම ආදරෙන් කියවන්නේ කියලා ඔබේ නිල්ලීමක් කරනවා. මේක ඇතුලේ ප්‍රේමය පිළිබඳ අපූර්ව පණිවිඩ ගොඩකුත් තියෙනවා. සහ ඔබේ මේ හැම වාක්‍යයක් වචනයක් ඇතුළේම අමුතු සාහිත්‍යමය සුන්දරත්වයක් තියෙනවා. විශේෂ සිද්ධි නම් අපිට මතක තියෙනවා. එහෙම නේද? අන්න ඒ වගේ තමයි ජීවිතේ අපිට හම්බෙන හැම කෙනාම මතක නැති වුණත් අපිට මතක නැති කරන්න අමතක වුණු අයත් ඉන්නවා කියලා මම හිතනවා. ඔයාටත් එහෙම කෙනෙක් ඇති නේද? එහෙම අය නම් ගොඩක් ඉන්නවා. තාමත් අමතක කරන්න බැරි වුණු කෙනෙක්, එහෙමත් නැත්නම් ඔයාගේ මතකෙන් අමතක කරන්න මතක නැති වුණු කෙනෙක්. මම හිතනවා ඔයාට තාමත් එහෙම කෙනෙක් ඇති කියලා. ඒ කොහොම වුණත් ජීවිතේ අමතක කරන්න බැරි වුණු මතකයන් ගොඩක් එකතු වුණේ අපි ගාව ළඟින් හිටපු අයගෙන් නෙමෙයි. අපිව දාලා ගොඩක් දුර ගිය අයගෙන් කියලා මම හිතනවා. ඔබටත් එහෙම හිතනවද? ජීවිතේ මගේ හැරුණු සුන්දරම අවස්ථා, එහෙම නැත්නම් ඊටාම හදිසි වීම නිසාම මගේ හැරුණා කියලා හිතන අවස්ථා, අපරාධේ පරක් වුණා කියලා හිතන අවස්ථා. ප්‍රේමය කියලා කියන්නේ අවස්ථාවක්ද? එහෙම නැත්නම් සෝබාදහම විසින් අපේ ජීවිතයට හමාය වෙන දිව්‍යමය සුළඟක්ද කියලා හරියටම දන්නේ ප්‍රේමය ස්පර්ශ කරපු හදවත්. මා හිතනවා ප්‍රේමය ස්පර්ශ කරපු හදවතක් නම් ඔබේ හදවත The Light Purple Baby Roses කියලා කියන්නේ හරි අපූර්වත්වයකින් ඔබට කියවන්න පුළුවන්, ඔබේ පාඨක හිත සංතෘප්තත්වයට පත් කරන්න පුළුවන් පොතක් කියලා. රජීන්ද ඊෂාදර් අර්නස්ට් ලේඛකයෙක් හැටියට තියෙන බලාපොරොත්තු මොනවද? ලේඛකයෙක් විදිහට මට තියෙන ලොකු බලාපොරොත්තු එහෙම නැහැ. මට තියෙන්නේ මගේ අදහස් මිනිස්සු කියවනවා නම් එයාලා මගේ අදහස් කියවලා එයාලගේ අදහස් මාත් එක්ක ෂෙයා කරගන්නවා නම් ඒ ඇති හොඳටම. මොකද මම ආදරේ වැඩිපුර බලාපොරොත්තු වෙන කෙනෙක් මිසක් වෙන දේවල් බලාපොරොත්තු වෙන කෙනෙක් නෙමෙයි. ඒ නිසාම තමයි පුතට නම දාන්නේ ප්‍රේමණීය පරිච්ඡේදයක්. ඕකේ අවසානයේ ලියලා තියෙනවා ආදරේ විතරක්ම තියෙන කතාවක් කියලා. ආදරය විතරක්ම හොයන මිනිස්සු අතරමං වුණත් නොවුණත් ආදර කතාස්සේ ආදරය විතරක්ම දැනෙන හිත් තියෙන මිනිස්සු කියවන්න ඕනේ. ඔව්, රජීන්ද ඊෂාදර් අර්නස්ට්ගේ කුළුඳුල් නවකතාව The Light Purple Baby Roses ප්‍රේමණීය පරිච්ඡේදයකින් ආරම්භ වන ඔබේ ජීවිතේ මේ සුන්දර සුවිසරිය ඔබට ඉතාම අගනා ප්‍රේමණීය වදන් ලියවෙන ගඟකින් අවසන් වෙන්න, එය මුහුද කරා යන මහා පාඨක සමාජයක් මුණ ගැහෙන සුන්දරම චාරිකාවක් වෙන්න කියලා අපි කැමැති හදවතින්ම සුබ පතන්න. Thank you very much. මේ අවස්ථාව දුන්නට ඔයාටත් ගොඩක් ස්තුතියි. වැවරවුම ඇවිද යන මගේ හිත ඔබ ළඟමයි. ගත සිමින සුළං පොද ඔබම දැයි හිත විමසයි. තරු පිරුණු නිල්හස ආලයෙන් සිත පුරවයි. පෙම්පාට හඳේලිය ඔබේ පෙම පවසයි. පෙම්පාට හඳේලිය ඔබේ පෙම පවසයි. The Light Purple Baby Roses ප්‍රේමණීය පරිච්ඡේදයක්. රජීන්ද ඊෂාදර් අර්නස්ට්.